හාලෝ මේ ඔයාලා මොකද කරන්නේ ටීවී එක බලනවද? අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසයේ හිටපු හොඳම ජෙනරාල්වරයෙක් ගැන. එයාට කලිනුත් යුද්ධ වුණා, මෙයාට පස්සෙත් යුද්ධ වුණා. ඒ වුණාට මෙයා තරම් ගේම ගහපු ජෙනරල්වරයෙක්, රජ කෙනෙක්, හරාව කෙනෙක්, එම්පරර් කෙනෙක් ඉඳලා නැහැ. මෙයාගෙන් පස්සේ ආපු අයගේ මෙයාගෙන් පස්සේ ආපු ජෙනරල් රජවරුන්ගෙන් ඇහුවොත් ඔයා මේ යුද්ධ කරන්නේ කොහොමද? ඔයා කවුරු දිහා බලලාද මෙහෙම හැදුනේ? ඔයාගේ මොටිවේෂන් එක මොකක්ද? ඔයාගේ වීරයා කවුද කියලා ඇහුවොත් ඒ හැමෝම කියන්නේ ඇලෙක්සැන්ඩර් කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් ගැන. ද ග්‍රේට්. මරු ටයිටල් එකනේ මහා. මෙයාට කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් කියලා. සිංහලෙන් මෙයාට අලිසන්දිර කියලාත් කියනවා. ඒක මම දන්නේ නැහැ කොච්චර ඇකියුරේට්ද කියලා. මම ඔය නාට්‍යවල අරව මේවල එහෙම කියනවා මම අහලා තියෙනවා. ඉතින් මේ මහා කියන ටයිටල් එක හිස්ටරි එකේ හිටපු ගොඩක් අයට හම්බ වෙලා නැහැ. හැමෝම අවුලක් නැහැ. මෙහෙම ඉවාන් ද ටෙරිබල් ඉඳලා තියෙනවා අන්තිමයි. එහෙම එතකොට ඔය වගේ ඉඳලා ගෑනු කෙනෙක්ට මේ ටයිටල් එක හම්බ වෙලාම නැහැ කැතරින් ද ග්‍රේට් ඇරුණකොට. ඉතින් මෙයා මහා වෙන්න මෙයාගේ කතාව මොන වගේ ඇද්ද කියලා ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ඉතින් මම කතා කරන්න ඔය කිව්වේ යුද්ධ ගැන. ඉතින් යුද්ධ ගැන කතා කරද්දී යුද්ධ කරපු අය ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න වෙනවා. ඉතින් මං හිතුවා හොඳම තැන පටන් ගන්න ඇලෙක්සැන්ඩර් කියලා. මොකද මම පොඩි කාලේ පොතක් කියවුවා මේ සීනුසා දන්නාගේ දුව කියලා. ඒකේ තියෙන්නේ මේ වීර ළමයි ගැන. කියන්නේ ළමයි කරපු වීරක්‍රියා ගැන තමයි මේකේ තියෙන්නේ. ඒකේ ඉන්නවා විලියම් ටෙල්ගේ පුතා. අර ඇපල් ගෙඩිය ඔළුවේ තියලා විදගත්තේ. ඊට පස්සේ හෙලන් කෙලර්ගේ කතාව තියෙනවා. වගේ ගොඩක් කතන්දර තියෙන ඇස්සේ ඇලෙක්සැන්ඩර්ගේත් කතාවක් තිබ්බා. මම තව චුට්ටකින් ඒක කියන්නම් ඕගොල්ලන්ට. ඉතින් ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතේ ගොඩක් දිග කතන්දර තියෙන එකක්. ඒක බැටල්ස් වෙලා තියෙනවා. සෑහෙන බැටල්ස් තෝගයක් මෙයා කරලා තියෙනවා. මෙයා ග්‍රේට් වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙයා මේ එක බැටල් එකක්වත් පරාද වෙලා නැහැ. ඉතින් එයා අනිවාර්යයෙන්ම the goat කියන ටයිටල් එක එහෙමත් නැත්නම් එළුවෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මුළු කතාවම එකපාර එක වීඩියෝ එකෙන් මට කියලා ඉවර කරන්න බෑ. මුළු ගොඩක් ලොකු රිසර්ච් එකක් කරන්න තියෙනවා. ගොඩක් කතා කරන්න තියෙනවා. මම මේක තනියෙන් රෙකෝඩ් කරන්න. ඒක නිසා මට සැරේ සැරේ දේවල් වෙනස් කරන්නත් අමාරු නිසා මම හිතුවා මේ පොඩි කෑලි වලට කඩලා අපි කතා කරමු කියලා. ඉතින් අද එපිසෝඩ් එකේ කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙයාගේ උප්පත්තිය, රයිස් එක, එහෙමත් නැත්නම් එයාට නැගපු විදිය, අනෙමනේ කියන්නේ එයාගේ ආගමනය සොරි මේ ඊට පස්සේ එතකොට ගියාම ග්‍රීසියේ යා කරපු කතන්දර ගැන තමයි යුද්ධ ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට එපිසෝඩ් සහ ඊට පස්සේ එපිසෝඩ් වල මෙයා කරපු විවිධාකාර ලොකු බැටල්ස් ගැන අපි කතා කරමු. බැටල් ටැක්ටික්ස් ගැන කොහොමද මොකද උනේ කියලා. එහෙනම් හරිනේ. එහෙනම් ඔන්න ලෑස්ති වෙන්න වාඩි වෙන්නකො කෑම එකක් එහෙම අරගෙන මම කතාව කියන්න. ඇලෙක්සැන්ඩර් ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරන්න ඕනේ මැසඩෝනියාව කියන රට ගැන. මොකද මේ තමයි මෙයාගේ උපන් දේශය. මැසඩෝනියා කියන්නේ ග්‍රීසියේ උතුරු පැත්තේ තිබ්බ රටක්. වර්තමාන ග්‍රීසියේ ඉස්සර ග්‍රීසිය පොඩි කෑලි වලට කැඩිලා විවිධ රාජ්‍ය විවිධ සිටි ස්ටේට්ස් හැටියට තමයි තිබ්බේ. තීබ්ස්, ත්‍රේස්, ස්පාටා, එතකොට හොම ඇතන්ස් අරවා මේවා එක කෑලි වලට තිබ්බා. හැබැයි වැඩි හරිය කට්ටිය හැමතිස්සෙම හිටියේ මේ අපි ඩෙමොක්‍රටික්, අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඉන්න ඕනේ, අපි මේ රජවරු දාගෙන පිස්සු ගෙලින්න බෑ කියන මෙන්ටැලිටි එකේ තමයි හිටියේ. මැසඩෝනියාව ඒ කාලේ රජ කරේ ෆිලිප් ද සෙකන්ඩ් කියලා සිරා රජ කෙනෙක්. හරි යා අම්මට සිරියා පට්ට මචං. ඒ කියන්නේ මාර මොලයක් තිබ්බ, මාර දැනුමක් තිබ්බ, කොහොමද දේවල් වෙන්න ඕනේ වගේ මෙයාට ලොකු නීඩ් එකක් තිබ්බ, ලොකු උමනාවක් තිබ්බ. කවදා හරි මැසඩෝනියාව ග්‍රේට් කරන්න ඕනේ. මේක ලොකු එම්පයර් එකක් වෙන්න ඕනේ. මෙහෙම අපි මේ පොඩි රටක් හැටියට අපිව කවුරුත් ගණන් ගන්නෑ. අරකයි මේකයි එහෙම හිටපු එක බෑ. අපි වෙනස් වෙන්න ඕනේ කියලා එයාට ලොකු උමනාවක් තිබ්බා. ඉතින් ඒක නිසා එයාගේ ඩිප්ලොමසි ගොඩක් හොඳයි. එයාට කැංගල්ට ගිහලා කියනවා මචං අපේ රටේ මේ අලුතෙන් හදන ඔලිව් ඔයිල් ජාතේ උඹලා ඒක වගේ නෙමෙයි මේ අල්ලලා එහෙම කියලා එයා රටට සල්ලි ගෙනල්ලා ලොකු මිලිටරි එකක් හදලා එයා ගේමට ලෑස්ති වේගෙන තමයි ඔන්න ආවේ. ඒ තමයි ඇලෙක්සැන්ඩර්ගේ අප්පච්චි. හරිද? තාත්තා. ඇලෙක්සැන්ඩර්ගේ අම්මා ඔලිම්පියස් ඔෆ් එපිරස්. එයා ගොඩක් ඩිවිනිටි කියන මෙන්ටැලිටි එකේ හිටපු කෙනෙක්. එයාට ඒ කියන්නේ දෙවියන් ගැන විශ්වාස ගොඩක් තිබුණා. දන්නවා ඉතින් ග්‍රීක් දෙවිවරු සෑහෙන සියුස් ඉන්නවා. ඇපලෝ අර එයා මෙයා ඒ රේස් එතකොට යම තීනා හොම සෑහෙන දේ ලොකු පෑන් තියෙන එකක් නෙනේ. කිව්ලිස්ලා වීරයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ගොඩක් ඉන්න විශාල ඩයිවර්ස් කතන්දර තියෙන
බැග්‍රවන්් එකත් තම ග්‍රීක් පැන්තියන එක ගැන දෙවි ගැන කතා කරු. ඉති මේ ඔලිම්පියස් of එපිරස් මෙයා ගොඩක් විශ්වාස කරා මේ කතන්දර ගැන. ඉති මෙයට ලොකු උමනාවක් තිබ පුතාටත් මේ කතන්දර කියලා දෙන්න තිවගේ මේ ගොඩක් තැන්ල සඳහන්න මෙයා පට ලස්සන කෑලක් කියලත ඇසෙල්ලන්න ඇති ඒක නිසා තිකර මේ දෙදා සතරයා වැලක්ෂණ කියලා ෆිල්ම් එකක් අපි පොඩි එතකොට ඒක ඔලිම්පියස් සිටිය ඇන්ජලින ජොලි අපිට පොඩි කාල ඇන්ජලින ජොලික අම්මෝ අපිටත් මාර ජොලි දන්න ලත්තර කෑලනද කොමරි ඔහම තම ඇලෙක්සන්ඩගේ බැග්‍රවන්් එක වුණේ එක තමයි ඉතින් යාට අම්මගේ පැත්තෙන් බියටි ඩිවිනිට කියනකගේ එක්න ලස්සන ගොල්ල එක යිද ලක්න ගැන ය බෝයිෂ් ලුක් එකක් තිබ කෙනෙක් ගරන්වන් කොන්ඩ තිබ ලයිකන මාර ලස්සන ගොඩක් කැරිස්මටික් කෙනෙක් ති ලීඩ කෙනෙක්ට ඒක ගොඩක් වැදකත් ස්පේශලි ආමියක ලීඩ් කරදදි ම ගන්න ආමියක ලීඩ් කරන්න ලස්සන වෙන්නනක බෙල්ල දන්න දෙල්ල දන්න දර සිින්දුව කන ලෝක ජීවත් වෙන්නට ලස්සන නෑ ඒකල ඒවත යුද්ධ කරන්නත් ලස්සන ඕන පරටම පරට කවමරි ඔය තම බැග්‍රවන්් තමක් කියන්වේ දෙම හකිලිස් කන කලින් කිවන ඉතින් පොඩිකාල ඇලෙක්සන්ඩ ගොඩක් විශ්වාස කර එයාගේ ලිනියේජකයාගේ පෙළපත ගොඩක් පස්සට යන එකක් එයා ගොඩක් වීරයන්ට සම්බන්ධ කෙනෙක් කියලා. එයාගේ තාත්තක පැත්තෙන් එයා විශ්වාස කර එයා එකනයට කතන්දර කියලති වගේ තාත්ත හකිලිස්ට සම්බන්ධ ඕ මෙහම මෙ කිත්ත මුත්තා අත්තා පනත්ත සම්බන්ධන ඒ හකිලිස් වගේ ඇත්තද ඉතින් ඇලෙක්සන්ඩ පිළියරගෙන තිබ්බ. ඊට අමතරව අම්මගේ පැත්තෙන් එයා විශ්වාස කර එයා අකිලිස්ට එකන ඔඩිසියස් ඔඩිසි කියන හෝමගේ කතන්දරෙන්න වීරය වෙන කිලිස් එය පටඩ ලැකයා ඉන්විසිබල් ඉන්විසිබල් යවන් මරන්ඩ බෑ ය ලීසිං කපල කොටල අයින් කරන්න පුළුවන් තර්තයක් නෙවේ ඇකිලිස් කියන අපි දවසක ඕගෙනත් කතාකරම දැන් අප ඔට්ටොපික් එකටමකු හරි ඇලෙක්සන්ඩගේ බැග්‍රවන්් එක ඕක තම තාත්තල්ලොකු රජ කෙනෙක් අම්ම ලොකු දැනුමක් තියෙන ගෑනු කෙනෙක් ඊට අමතරව කවුද හිටියේ කෙනෙක් ග්‍රේට් වෙන්න වැදගත්ම වෙන දෙයක් තමයි යාගේ බැග්‍රවන්් එක අනිවාර්යයෙන්ම තියෙනවනේ මම දැන් ඔයගොල්ලන්ට කලින් සෙටින් එක ගැන කිව්වා වගේ. ඊට අමතරව කෙනෙක්ව ගයිඩ් කරන්න කෙනෙක්ට දේවල් ජීවිතේ පහදන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් අපිට ටීචර්ස්ලා ඉන්නවා. ඇරිස්ටෝටල් තමයි ඇලෙක්සැන්ඩර්ගේ ටීචර්. එයා ග්‍රීක දාර්ශනිකයෙක්. හිටපු හොඳම එක්කෙනා කියලා අපිට කියන්න පුළුවන්. එයා පොලිමැත් කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් දේවල් ගැන දන්නවා, ඉකොනොමික්ස් ගැන දන්නවා, ආර්ට් ගැන දන්නවා, ෆිලොසොෆි ගැන දන්නවා, ගණිතය දන්නවා, අරව දන්නවා, විද්‍යාව දන්නවා, හොම ගොඩක් දේවල් දැනගත්ත කෙනෙක්. මේ ලොජික් කියන එක, තර්කය කියන එක බටහිර ලෝකයට අඳුන්වලා දෙන්නේ ඇරිස්ටෝටල් තමයි. ඉතින් ඒක නිසා පොඩි කාලේ ඉඳන්ම ඇලෙක්සැන්ඩර් ලොක chance එකක් හම්බුණා හොඳට ඉගෙන ගන්න හොඳ ටීචර් කෙනෙක් ඉන්න යට වෙනම ඉගෙන ගන්න තාත්තා දේවල් හදලා දීලා තිබ්බා ඔහොම මාර ගොඩක් දේවල් benefits ඇලෙක්සැන්ඩර්ට තිබ්බා මම මේ එතකොට ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රිවිලේජ් එක ගැන නෙමෙයි කතා කරන්නේ මම කියන්නේ මේක නිසා එයාට ලොකු පන්නරයක් ලැබුණේ උනට පහුකාලීනව කරපු දේවල් එයාගේ ඩිසිෂන්ස් මත තමයි තේරුම් ගියේ මම අර කලින් කිව්වනේ සීනු සාදන්නගේ දුව කියලා මම පොඩි පාලේ පොතක් කියව කියලා ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක් ෆිලිප් ද සෙකන්ඩ් අස්තයන්ට ගොඩක් කැමති කෙනෙක් ඒ දවස්වල ඉතින් අස්සයෝ කියන එකේ ලොකු සීන් එකක් තිබ්බා දැන් ටෙස්ලා රෝමේ වගේ ඒ දවස්වල නෑනේ ඉතින් ඒකින්ද අස්සයෝ තමයි හැමදේම ඉතින් මොන දේ වුණත් අපිට උන්ට අස්සෙක් ඉන්නවනේ කියන සීන් එකේ හිටිය ගමන් යන්න බඩු ඇදගෙන යන්න යුද්ධ කරන්න අපි තව ටික කාලෙකින් ඇලෙක්සැන්ඩර්ගේ යුනිට්ස් ගැන කතා කරද්දී අස්සයෝ ගැන ගොඩක් කතා කරනවා. ඉතින් මේ අස්සයෝ බ්‍රීඩ් කරන එක අස්සයෝ හදන එක ලොකු සීන් එකක් වෙලා තිබ්බා. අර පොතේ තිබ්බේ මෙන්න මේ කතාව. හරිද? ෆිලිප් ද සෙකන්ඩ් හිටියා අස්සෙක්. එයාගේ නම බුක පැලස්. හරි? පොඩි අවුල් නමක්. ඒක වැඩි හිතන්න යන්න එපා ප්ලීස්. ඒක අමතක කරන්නකෝ. දැන් ඒ අස්සයාගේ නම අමතක. අපි මෙතන අස්සයා කියලා කියමු. මොකද මම ආර වචනේ ගොඩක් කියන ගියොත් ඔයගොල්ලන්ට hina යනවා. මට hina යනවා. මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. හරි? කොහමද මේ අස්සයා වල් අස්සෙක් මුව ටේම් කරන්න මුව හීලෑ කරන්න කාටවත් බැහැ. ඊට පස්සේ මොනවාද ඇලෙක්සැන්ඩර් මූදිහා බලන් ඉඳලා කොහොමද මූව ඇප්‍රෝච් කරන්න කියලා ළඟට ගිහිල්ලා කතා කරලා ඔළුව අත ගාලා ෂේප් කරලා කොහමද කියලා මුගේ පිටියේ නැගලා රයිඩ් කරගෙන නැගගෙන මෙහෙම යනවා ෆිලිප් බලන් ඉඳලා තියෙන ෆිලිප් ද සෙකන්ඩ් බලන් ඉද්දි තමයි ෆිලිප් තේරෙන්නේ මූ සෙල්ලම් කොල්ලෙක් නේ මූ කවදා හරි ලොකු ගේමක් ගහනවා මූට මං කොහොම හරි මේක ලබා දෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් බුකෆැලස් මොනම එකසර නම කිව්වා. ගොඩක් වැදගත් චරිතයක් ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතේ. එයා ගොඩක් යුද්ධ වලටත් බුකෆැලස්ගේ පිටේ තමයි යන්නේ. ඉතින් ඒක එයාගේ හැම පෝට්‍රේට් එකම හැම මේවා එකම මේ අස්සයා අනිවාර්යයෙන්ම ඉන්නවා. මොකද එයාගේ සිම්බල් එකක් හැටියට ගොඩක් අය මේක දකිනවා. හරි ෆිලිප් ද සෙකන්ඩ් ගැන මම කලින් කිව්වනේ ෆිලිප් ද සෙකන්ඩ් පට්ට ප්ලේ බෝයි. හරි උට වයිෆ්ලා 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ළමයි ගොඩක් ඉඳලා තියෙනවා. කොහොම හරි ඇලෙක්සැන්ඩර්ගේ ඔලිම්පියස්ගේ අම්මා
ලක්ෂණ ගම ඔලිම්පියස්නේ එයාට තව දුවෙක් හිටිය යගෙනම කලියෝපැට්‍ර අර ප්‍රසිද්ධ කලියෝපැට්‍ර නෙවෙයි මත් කියව කලියෝපැට්‍ර නෑ ඊට පස්සේ බලද්දි වෙන කලියෝපැට්‍ර කෙනෙක් ප්‍රටිස්ටස්නේ කොහොමරිලා අර කලියෝපැට්‍රත් මැසඩෝනියන් නේ වගේ ඉජිප්ෂියන් නෙවෙයි එයා මැසඩෝනියන් ප්‍රින්සස් කෙනෙක් එයාව බන්දලා දුන්නා රේට ඊට පස්සේ එයා ගිහිල්ලා ඉඳලා සීසර්ගේ ලවර් වෙලා ඊට පස්සේ කතා කරනවා ඉතින් කොහොමරි ක්ලියෝපැට්‍රා බඳිනවා නේ ක්ලියෝපැට්‍රා බඳින දවසේ කෙනෙක් පුතාගේ ඇලෙක්සැන්ඩර්ගේ අක්කා නංගියල් මන් දන්නේ කොහොමද එනේ සහෝදරිය බඳින දවසේ පොරක් ඇවිල්ලා බොඩිගාඩ් කෙනෙක් ඇත්තන ෆිලිප්ගේ බොඩිගාඩ් කෙනෙක් ළඟට ඇවිල්ලා පිහියෙන් එනලා ෆිලිප් මරනවා ඉතින් ෆිලිප් මේක වෙන්නේ ක්‍රිස්තු පූර්ව 336 වගේ කාලේ තමයි මේක සිද්ධ වෙන්නේ එතකොට මොනවාද ඇලෙක්සැන්ඩර් 20ක් විතර මං හිතන්නේ කාලේ ඊට පස්සේ ඒ ඉතින් ඒකලා කොහමරි අපච්චි කලොරිය කරනවා. ඉතින් ලොකු පවර්ෆුල් කින් කෙනෙක් මැරිලා වයිෆ්ලා ගොඩක් ඉන්නවා පුත්තු ගොඩක් ඉන්නවා තව කට්ටිය බලන් ඉන්නවා මේ කොහොමද මේ මේක ගන්නෙ කොහොම කියලා බලන් ඉද්දි අනිවාර්යයෙන්ම සීන් එකක් තියෙනවා මේකට රෙබෙලියන්ස් එන. ඒ කියන්නේ කට්ටිය ඇවිල්ලා ගේම් ඉල්ලනවා අපේ දැන් සිංහාසනේ අපේ ඔටුන් අපේ කියලා ගේම් ඉල්ලන ගොඩක් කට්ටිය ඉන්නවා. මේකට ප්‍රධානම හේතුව තමයි මොකද මේ වෙද්දි මැසිඩෝනියාවේ ලොකු ආමි එකක් ගැද වෙලා තිබ්බා. අර පස්සේ එයාගේ අර එක්ස්පැන්ෂනිස්ට් මයින්ඩ්සෙට් එක මෙයා මම මේක කරන්න ඕනේ අරකයි මේකයි කියන කන්සෙප්ට් එකේ ග්‍රීසි අල්ල ගන්න ඕනේ කියන කන්සෙප්ට් එකේ ෆිලිප් ද සෙකන්ඩ් හිටපු නිසා ලොකු සීන් එකක් තිබ්බා කොහොම හරි අපි හොඳ ආමි එකක් හදන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ලොකු ආමි එකක් ගැද වෙලා තිබුණා. ඉතින් ආමි ගැන කියද්දී අනිවාර්යයෙන් මතක් කරන්න ඕන දේ තමයි මේ ෆැලැන්ක්ස් කියන යුනිට් එක මැසිඩෝනියන් ආමිගේ. ග්‍රීක් ආමි එකේ ෆැලැන්ක්ස් කියලා එකක් තිබිලා තියෙනවා. මොකක්ද මේ ෆැලැන්ක්ස් කියන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මේක තඩි හෙල්ලයක්. හරි සෑහෙන්න පතාර ලොකු දිග හෙල්ලයක්. මේ වගේ තඩි හෙල්ලයක් මේක ගොඩක් තැන්වල සඳහන් වෙනවා ග්‍රීක ඉතිහාසයේ. මේක ගොඩක් පවර්ෆුල් යුනිට් එකක්. මොකද මේක මෙහෙම තිබ්බට මීටර් 6ක් 8ක් විතර දිගයි. ඉතින් ඈත ඉඳන් කෙලින්ම කොළ බොක්කටම අනින්න පුළුවන් වෙපන් එකක් හැටියට තමයි මේක ගොඩක් තැන්වල සඳහන් වෙන්නේ. මේක ඩිෆීට් කරන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා මැසිඩෝනියාවල විශේෂයෙන්ම මේ ෆැලැන්ක්ස් යුනිට්ස් හදලා ෆිලිප් ද සෙකන්ඩ් ලෑස්තිලා හිටියා ගේම් එකට යන්න. ඉතින් කමෝටම ඕන උනේ මේ යුනිට්ස් එකයි මේ ආමි එකයි අල්ලගෙන ඒගොල්ලෝ පොර වෙන්න තමයි හැදුවේ. ගොඩක් තැන්වල සඳහන් වෙනවා මේගොල්ලෝ කතාව හැදුවා ඔලිම්පියාසුයි ඇලෙක්සැන්ඩර් එකතු වෙලා ෆිලිප් මැරුවා අරකයි මේකයි කියලා. උනාට ඇලෙක්සැන්ඩර්ට ඕවා ගැන කතා කරන්න වෙලාව තිබුණා. ඇලෙක්සැන්ඩර් තේරුණා මම මෙතන කටවහගෙන ඉරුවා මුම් මේ ටික ඇවිල්ලා මගෙන් අරගෙන යයි. ඒක නිසා එයාගේ ආමිය කරන් ගිහිල්ලා එනේන රෙබෙලියන් එක ක්‍රෂ් කරලා ගංගවල් අස්සේ කැලෑ අස්සේ තැනි තලාවල ගහගෙන කොහොම හරි එයාට එරෙහිව නැගිලා ආපු හැමදෙනාම වෙඩි තිබ්බේ සෝරි ෆැලැන්ක්ස් එකෙන් ඇනලා මරලා එයා ජයග්‍රහණය කරා. ඉතින් මේ ජයග්‍රහණ නිසා කට්ටියට තේරුණා මූත් එක ගහගන්න යන්න හොඳ නැහැ. මූ ෆිලිප්ගේ ඩ්‍රීම් එක කරයි. මොකද ෆිලිප්ගේ ඩ්‍රීම් එක වෙලා තිබ්බේ ග්‍රීසිය අල්ලගන්න එක විතරක්ම නෙවෙයි. එයාට උමනා වෙලා තිබ්බ ඊට එහා පැත්තේ තිබ්බ පර්ෂියන් එම්පයර් එකත් අල්ලගන්න. මොකද පර්ෂියන් දෙවුන් මොකද ග්‍රීක් බෝඩර් එකේ හිටියේ හැමතිස්සෙම ඇවිල්ලා ග්‍රීසියට ගහලා ගේම ඉල්ලලා දේවල් ප්‍රශ්න ඇති කළා සුන්නත් දූලි කරලා නිතර යනවා අමුකොම උඹලා යපු ග්‍රීසිය උඹලා වැඩන්නේ අපි බලන්න අපි පර්ෂියන් කියලා සෝරි පොඩ ඩිස්ට්‍රැක්ටඩ් මේ වෙලා මේගොල්ලෝ මේවා අල්ලගෙන කොල්ල කන්න පටන් ගත්ත නිසා ඉතින් ග්‍රීසි හැමෝටම ඕන වෙලා තිබ්බ කොහොම හරි කරලා මේ පර්ෂියන් ප්‍රශ්නය විසඳන්න. ඉතින් කට්ටියට තේරුණා මේ පර්ෂියන් ප්‍රශ්නය විසඳන්න පුළුවන් එකම කොල්ලා ඇලෙක්සැන්ඩර් කියලා. ඉතින් මැසිඩෝනියා ප්‍රශ්න ටික ඉවරනාට පස්සේ මෙයාට තේරුණා දැන් ග්‍රීසියට ගේම දෙන්න පටන් ගන්න කාලේ හරි කියලා. ඉතින් ඇලෙක්සැන්ඩර් ගොඩක් වෙලාව නාස්ති කරේ නෑ. එයා ගෙදර එහා පැත්තේ තිබ්බ ටවුන් එකේ පටන් අරගෙන දඩබඩ ගාලා වලිය දාගෙන ගිහිල්ලා ගහලා ඒක විදියාගේ ටැක්ටික්ස් කියන්නේ උපරිමයි. හරි ඒ කියන්නේ සර්ප්‍රයිස් ඇටැක්ස්. හිතන්නේ නැති වෙලාව ඇවිල්ලා ගේම එක බලන්න සෝරි මං ගන් සවුන්ඩ්ස් කරාට ඇත්තටම තුවක්කු පාවිච්චි වෙලා නැහැ. ඒක ඕගොල්ලෝ දන්නවනේ නේ. හරි ගේම දීලා අම්මට සිරි කොහොම හරි කරලා ඉන්වේඩ් කරලා අල්ලගෙන මේවා කරලා තිබ්බා. මේකේ හොඳම උදාහරණය තමයි තීබ්ස් කියන සිටි ස්ටේට් එක. ඒගොල්ලෝ කියලා තිබ්බා අප්පු අපි ඇලෙක්සැන්ඩර්ට බය නැහැ. අපිට වෝල්ස් තියෙන අපිට තාප්ප තියෙන අපිට අරවා තියෙන නේද ලොකු ටෝක් එක දාලා තිබ්බා. ඇලෙක්සැන්ඩර්ගේ ඇටැක් එක කොච්චර සක්සස්ෆුල්ද කියනවනම් තීබ්ස් වරු තීබියන්ස් කියලට ඉංග්‍රීසියෙන් කියන තීබ්ස්වරු 6000ක් ඒ යුද්ධේ මැරලා තිබ්බා. යාර තාප්ප කඩලා ඇරිංගලා ඊට පස්සේ මුළු සිටි එකම ඩිස්ට්‍රොයි කරලා ගිනිබත් කරලා තිබ්බා. ඒක මෙයාගේ ගොඩක් තැන්වල සිද්ධ වෙන දෙයක්. මෙයා සාමාන්‍යයෙන් සිටි එකක් අල්ල ගන්නවට වඩා සිටි එකට නැති වෙන්නම ගහන එක තමයි එයාගේ ටැක්ටික් එක. ඒ කියන්නේ එයා ඒක no apologies sorry කියන්නේ නැහැ. ගේම දීලා එයා අල්ල ගන්න. මොකද එයා රූත්ලස් කැරිස්මැටික් ලීඩර් කෙනෙක් නිසා. ඉතින් එයා යාගේ ආමිගේ ෆුල් මයිට් එක පාවිච්චි කරලා
තිබ්බ සිටි ස්ටේට්ස් ඔක්කොම විනාශ කරලා දැම්ම. ඉතින් මේක දැක්කලා අනිත් එවුන් ඇතන් සරගොල්ලෝ මේගොල්ලෝ හිටපැතේ අම්මෝ මූත් එක ගහගත්තු අපේ සිටි එක නැති වෙන මේ බලන් තීව්ස් වලට දීපු ගේම හරි අයියෝ ඔයා තමා දැන් අපේ ලොක්කා ඔයාගේ කියන විදියකට අපි කියන්නම් අපි වඳින්නම් ඔයා කියන තැනකට කියලා ඒගොල්ලෝ ඇග්‍රී වෙලා තිබ්බා. ඊට පස්සේ මෙයාව hegemon of the Corinthian League කියන ටයිටල් එක දීලා ඔයා තමා පොර කියලා මෙයා ග්‍රීසියේ රජතුමා බවට පත් වෙනවා. ඉතින් ඊළඟට මෙයාට මේ අලුත් හම්බෙච්ච ටයිටල් එක නිසා මෙයා පටන් ගන්නවා League of Corinth කියලා මේ city states align කරලා city states ඔක්කොම එකතු වෙමු අපි ගේමේ අපි ඇයි ගහගන්නේ මල්ලි අපේ ප්‍රශ්නේ තියෙන්නේ පර්ෂියන් නෙවුන් එක්කනේ අපි මේ ඩේරියස්ට සෙරෙක්සිස්ට අපිට අපේ වත්තට ඇවිල්ලා අපිට ජරා කරලා අපි විනාශ කරලා ඇයි අපිට මෙහෙම කරේ කියලා අර ස්පීච් එහෙම අරවා මේව දීලා කොහොම හරි කරලා මේ League of Corinth කියන සීන් එක පටන් ගන්නවා. ඉතින් මේක හැබැයි එක පාට වෙච්ච ඕවර්නයිට් වෙච්ච එක රැයින් වෙච්ච සීන් එකක් නෙවෙයි. අරගොල්ලෝ බනිනා නෑනේ අපි මේ එහෙම වෙන්න ඕනේ නෑ. ස්පාටා කැමති නැහැ. මොකද ස්පාටා කියන්නේ ගොඩක් මිලිටරි අතින් ගත්තොත් ගොඩක් පවර්ෆුල් සිටි ස්ටේට් එකක්. අපි 300 ෆිල්ම් එකේ එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙන ස්පාටා ගැන කතා කරන ස්පාටා කියන්නේ ගොඩක් ස්ට්‍රෝං සිටි ස්ටේට් එක. ඒගොල්ලෝ කැමති උන්නේ අනිත් අයට සෙකන්ඩ් වෙන. ඉතින් ඇතන්ස් ඒගොල්ලෝ ගොඩක් පොලිටිකල් ඒකේ ප්‍රශ්න වැඩි. ඉතින් ඔය වගේ ගොඩක් ප්‍රශ්න තිබින්ද පර්ෂියන් යුද්ධ පටන් ගන්න සෑහෙන කාලයක් මේ ඇලෙක්සැන්ඩර්ට වද වෙන්න වුණා මේ පොඩි පොලිටිකල් ප්‍රශ්න නිසා. ඉතින් ඒක නිසා මෙයා කොහොම හරි ග්‍රීසියෙන් පිටත් වෙලා පර්ෂියා වලට යද්දී යුනයිටඩ් ග්‍රීස් වල ලීඩර් බවට පත් වෙලා තිබුණා. අනිවාර්යෙන් මෙයාගේ ටර්නිං පොයින්ට් එක බැටල් ඔෆ් තීබ්ස් තමයි. ගොඩක් හිස්ටෝරියන්ස්ලා විශ්වාස කරනවා මේක කරපු නිසා තමයි එයා කොච්චර රූත්ලස්ද කොච්චර දරුණුද කොච්චර කූර ජෙනරල් කෙනෙක්ද කියන එක ප්‍රූව් වුණේ. ඒ වුණාට බැටල් ඔෆ් කරෝනියා කියලා එකක් තිබ්බ ක්‍රිස්තුපූර්ව 338 අවුරුද්දේ. ඒකෙදි තමයි මෙයා ලෝකෙට පෙන්වුවේ මෙයා ටැක්ටිෂියන් කෙනෙක් කියලා. දැන් මගේ තර්කයේ මම දකින්නේ රූත්ලස් ලීඩර් කෙනෙක් වෙන එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ජෙනරල් ග්‍රේට් කියන ටයිටල් එක නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒකට රූත්ලස් වෙන්න ඕනේ. දේවල් හරි ඩිසිෂන්ස් ගන්න පුළුවන් නෑ. මුන්ව ගිනි තියලම දාන්න ඕනේ. මේක අපි මේක සුන්නත් දූලි කළා මේක රේස් දිස් සිටි කියන කන්සෙප්ට් එකට එන්න රූත්ලස්නස් එක වැදගත්. ඒ වුණාට ටැක්ටික්ස් කියන එක අපි ඊළඟ බැටල්ස් වලදී අපි කතා කරන්න පුළුවන්. එයාගේ ස්ට්‍රැටජි කියන එක, එයා කොහොමද ආමීක බැටල් එකේ හැන්ඩල් කරන්න කියන එක ගොඩක් වැදගත් සීන් එකක්. ඉතින් මේකේ හොඳම බැටල් එක තමයි මම අර කියපු බැටල් ඔෆ් කරෝනියා කියන බැටල් එකේ එයා තාත්තත් එක්ක තමයි මේ යුද්ධය කරන්නේ. මෙයාට අවුරුදු 18යි මේ යුද්ධෙ වෙද්දී. ඒ කියන්නේ එතනදී ඒ කියන්නේ එයා අන්තිමට කරපු කැවලරි චාර්ජ් එක අස්වාරෝහකයෝ අරගෙන ගිහිල්ලා කරපු චාර්ජ් එක දැක්කට පස්සේ තාත්තා ඒතොර පාමියන් කියලා යට ඉඳලා තියෙන ජෙනරල් කෙනෙක් ඇලෙක්සැන්ඩර් එක දිගටම ඉන්නවා. මෙයා යුද්ධ හැම එකේදීම වගේ තේරුම් ගත්තේ මෙයාගේ මේ ටැක්ටික්ස් කියන එක ගොඩක් වැදගත්. ඉස්සර යුද්ධ දැන් වගේ නෙවෙයි සිමෙට්‍රික් නෙවෙයි සිමෙට්‍රිකල් නේ හැමතිස්සෙම අරුන් එනවා අපිත් එනවා ඊට පස්සේ ගහ ගන්නවා. දැන් යුද්ධ අරහෙත් වෙනවා මෙහෙත් වෙනවා ඉන්ටර්නෙට් එකෙත් වෙනවා පොලිටිෂියන්ස්ලා අතරත් වෙනවා වෝර් රූම්ස් වල වෙනවා ඔහොම නියුක්ලියර් වෙපල් අර දැන් ඇසිමෙට්‍රික් වෝර්ෆෙයාර් එක කියනවා අරහෙත් තියෙනවා මෙහෙත් තියෙනවා ඒක හරි කොම්ප්ලිකේටඩ්. ඉස්සර එහෙම නෙවෙයි උඹලා 500ක් යන අපිත් දැන් 500ට වඩා එනවා යුද්ධයකට. එහෙම නැත්නම් මම උදාහරණයකට ඉන්නේ 500ක් වර අපිත් 1000ක් වෙනවා අපි ගහගෙන බලමු කවුද දිනන්නේ කියලා. කවුද වැඩියෙන්ම බොඩිය තියෙන එක තමයි ඉස්සර දින්නේ. ඉතින් මේ මැච් වුණාම දැන් පර්ෂියන් එම්පයර් එක එතකොට ගියාම මැසඩෝනියන් එම්පයර් එක වගේ ගත්තොත් ඒගොල්ලෝ ටැලි වෙලා එක හා සමාන වෙලා තිබ්බා. ඒතකොට දැන් අර ෆැලැන්ක්ස් යුනිට් එකක් වගේ එකක් පාවිච්චි කරලා කොහොමද බැටල් එකට යන්නේ කියන එක ස්ලෝ මූවිං යුනිට් එකක් රයිට් මීටර් 6 ගානක හෙල්ලයක් අරගෙන 6000ක් විතර පොඩි යුනිට්ස් හැදිලා කොහොමද ඒක මේන්ටේන් කරන්නේ මේ පැත්තෙන් ආචර්ස්ලා ඉන්නවා ජැව්ලින් මෙන්ලා ඉන්න කෙනෙක් හයිල්ල විසි කරන උන් ඉන්නවා. එතකොට ගියාම අස්වාරෝහකයෝ ඉන්නවා. එතකොට ගියාම විවිධාකාර යුනිට්ස් බැටල් එක මැනේජ් කරන්නේ කොහොමද කියන එක හරි අමාරු වැඩක්. ඔයගොල්ලෝ ටෝටල් වෝ වගේ ගේම් එකක් ගහලා තියෙනවනේ මම මට ආස ගේම්. ඒක නවත්තන්න උනා පොඩි ඇඩික්ෂන් එකක් වඩටපත් වෙලා. ඒතකොට සිවිලයිසේෂන් එක නේ එච්චර යුනිට් කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ වුණාට ටෝටල් වෝ වගේ ගේම් එකක් ගහලා තියෙනවනේ ඔයගොල්ලෝ දාන කියන්නේ මොනවද කම්පැනි ඔෆ් හීරෝස් වගේ රියල් ටයිම් ස්ට්‍රැටජි ගේම් එකක් ගහද්දී ඔයගොල්ලෝ දාන යුනිට් මූව්මන්ට්ස් කියන එක හරි වැදගත්. ඉතින් අර බැටල් එකේ අර කැවලරි චාර්ජ් එක කරපු එකෙන් මිනිස්සුන්ට තේරුණා ජනරල්ස්ලා තේරුණා මූත් එක යුද්ධෙට ගියොත් අපි අනිවාර්යෙන් දිනනවා කියන එක. මොකද මුගේ මොලේ වැඩ කරන්නේ වෙනම ආකාරයෙන් කියන එක ඒගොල්ලන්ට සාක්ෂාත් වුණා. ඒගොල්ලන්ට පැහැදිලි වුණා මේක තමයි ඇලෙක්සැන්ඩර්ගේ ඇත්තම ඇබිලිටි එක කියන එක. එයා ග්‍රේට් කෙනෙක් වෙන්නේ එයාගේ ටැක්ටික්ස් හොඳයි, එයාගේ රූත්ලස්නෙස් එක සහ එයාගේ කරිස්මා කියන එක තමයි.
ඉතිං ඔය තම ඇලෙක්සන්ඩර්ගේ ආගමනය කොහොමද මෙයා කරලියට එන්නේ මොන විදිහටද කොල්ලා හැදුනේ වගේ දේවල් තමා ඇතින් අපි කතා කරේ ඊළගේදීම කතා කරන්නම් ඇලෙක්සන්ඩ පර්ෂන් එම්පයගේ කරපු ලොකුම බැටල්ස් කිහිපයක් ගැන වෙන අපි කතා කර මුදේ ගොඩක් දේවල් කතා කරන්න තියෙන සෙටප් එක ගැන කතා කරන්න තියෙන ඒකට අපි ගියාම පර්ෂන් එම්පයර් පැත්තෙන් පොඩ්ඩක් කතා කරන්න ඇයි ඒගොල්ලෝ මේගොල්ලෝ බලිය ගිහින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතින් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අමතක කරන්න එපා ලයික් කරන්න ඒ වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා එන්ගේජ්මන්ට් වැඩි වෙනවා කියන්නේ මටත් මේක කරන්න තව ආසාව ඇති වෙනවා ඔගොල්ලෝ දාන හැම කමෙන්ට් එකකටම මම රිප්ලයිත් කරනවා. ඉතින් යාළුවෝ එක ෂෙයා කරගන්න. එතකොට කට්ටිය ඇවිල්ලා බලලා මේක සුඛිත මුදිත වෙලා නේ දන්නේ නැද්ද මේක හොඳ තැනකට යයි කියලා මම බලාපොරොත්තු වෙනවා යාළුවනේ. ඉතින් විශ්ව බලන පළවෙනි එපිසෝඩ් එක නම් හායි මගේ නම විශ්ව ලක්ෂපති ආරච්චි සබ්ස්ක්‍රයිබ් කරන්න. හැම ඉරිදම එපිසෝඩ් එකක් දාන්න මම try කරනවා. ඔය තමයි කතන්දරේ ඇලෙක්සැන්ඩර්ගේ ආරම්භය. හරි එහෙනම් මං ගිහිල්ලා එන්න අලුත් දේ ගැන දැනගන්න, පරණ දේවල් ගැන ඉගෙන ගන්න, විශ්වයත් එක්ක එකතු වෙන්න. bye.